එක මොහොතකවත් හිත රිදවන්න එපා එකයි. පුරුදු වෙන්න ඕන එක. ඒ සැනින් අපිට ජීවිතේ මරණකම් විඳවන්න වෙනවා හොඳේ. මරණකම් විඳවන්න වෙනවා. තාත්තා ගෙදර කලින් දවසේ දබර වෙලා. දබර වෙනකොට පොඩි උන් බය වෙනවනේ. තාත්තා පහවදා උදේ වැඩට යනකොට පොඩි එකා කතා කරලා නැහැ. තාත්තා හැන්දෑවේ එනකොට පොඩි එකාට සෙල්ලම් බඩු ටිකක් අරගෙන එනවා. එනකොට මොකද්ද දැක්කේ? මුළු ගමම තනි පස්කන්දකට යට වෙලා. ඒක අස්සට දරුවත් ඉන්නවා ඒකේ බිරිඳත් ඉන්නවා. ඒ පොඩි එකා මැරුණේ මොන හිතකින්ද? තාත්තා තරහ වෙලා. මිනිස්සු පුරුදු වෙන්න ඕනේ මේකේ ඉන්නකොට අවිනිශ්චිත භාවයේ තේරුම් ගන්න. අර කම්මං දල්ලං කිංති කරෝමි. කර්මය දැඩි වුණාම මොකක් කරන්නද? එක මොහොතකවත් හිත රිදවන්න එපා එකයි. පුරුදු වෙන්න ඕන එක. ඒ සැනින් අපිට ජීවිතේ මරණකම් විඳවන්න වෙනවා හොඳේ. මරණකම් විඳවන්න වෙනවා. තාත්තා ගෙදර කලින් දවසේ දබර වෙලා. දබර වෙනකොට පොඩි උන් බය වෙනවනේ. තාත්තා පහවදා උදේ වැඩට යනකොට පොඩි එකා කතා කරලා නැහැ. තාත්තා හැන්දෑවේ එනකොට පොඩි එකාට සෙල්ලම් බඩු ටිකක් අරගෙන එනවා. එනකොට මොකද්ද දැක්කේ? මුළු ගමම තනි පස්කන්දකට යට වෙලා. ඒක අස්සට දරුවත් ඉන්නවා ඒකේ බිරිඳත් ඉන්නවා. ඒ පොඩි එකා මැරුණේ මොන හිතකින්ද? තාත්තා තරහ වෙලා. මිනිස්සු පුරුදු වෙන්න ඕනේ මේකේ ඉන්නකොට අවිනිශ්චිත භාවයේ තේරුම් ගන්න. අර කම්මං දල්ලං කිංති කරෝමි. කර්මය දැඩි වුණාම මොකක් කරන්නද?